ලස්සන. අම්මේ ඒ පුතේ මට සෙල්ලම් කරන්න යන්න ඕනේ අම්මේ. අනේ පුතේ පුතාට සෙල්ලම් නොකර ඉන්නම බැරිද? අනේ අම්මේ මගේ යාළුවෝ සීරෙන් බලන් ඉන්නවා මං එනකම්. එපා. පුතාට මේ උයනේ ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන්. බලන්නකෝ මොන තරම් විශාල උයනක්ද කියලා මේ තියෙන්නේ. දන්නවනේ මේ සේරම තාත්තගේ පරම්පරාවෙන් ලැබුණු දේවල්. එහෙනම් මම සෙල්ලම් කරන්නම්. හැබැයි මගේ යාළුවෝ ටිකත් මෙහාට එක් කරන් ගෙන්න ඕන. තාත්තගෙන් බැනුම් අහන්න වෙනවා මටත් එක්ක. අනේ අම්මා මට යන්නත් එපාලු. යාළුවෝ මෙහාට එකන් එන්නත් එපාලු. ඇයි ඒ? පුතාට මේව තේරෙන්නේ නැහැ. ඔය ඉන්න ළමයින්ට කන්න බොන්න දෙන්න කියාම අපිට මොනතරම් මිල මුදල් වියදම් කරන්න වෙනවද? මට තේරෙන්නේ මොනව කරන්නද කියලා. පුතාගේ ඉල්ලීම ගැන බලන්නත් ඕනේ. පුතාගේ තාත්තගේ වචනට එහුම්කන් දෙන්නත් ඕනේ. ඉතින් කොහොමද යවන්නේ? සේරමල මහා ධනවත් උදවිය. ඒ ළමයි රාජකුමාරයෝ වගේ එනකොට මේ මහා ධනපති අදින්න පුබ්බකගේ ළමයා හිඟන්නෙක් වගේ කියාම මේ නතරවන්ට මේව තේරෙන්නේ නැති වුණාට දෙඩිටිය මේ වගේ ආහාර උස්සන්න බැරි නෑ. කෝකටත් පුතා මේ ගෙදරින් පිට යවලා බෑ. මේ ඔය මොනවයි තලන්නේ ටක්කටුක ගග කීයේ ඉඳන් මහන්සි වෙනවද? මම මොනවාරි කන්න හදාගෙන ඉන්නද? මේ ඕම අවේලාවටත් කන්න ගියොත් මහා විශාල මුදලක් වේදම්මේ. එහෙමුණොත් අපේ 40 කෙලක් තරම් වන ධනෙන් අපට මොනවද ඉතුරු වෙන්නේ? දන්නේ මේ ඔය මොකද්ද තලන්නේ? වේදියේ රංකාරයෝ හිතන් ඇත්තේ මා තනිත් මිනිස් වගේ මෝඩ සල්ලිකාරයෙක් කියලා. එයි රංකාරයෝ මොනවහරි කිව්වද? මං ගියා අපේ පුතාගේ කනට කඩුකන් ජෝඩුවක් ගන්න. හානේ මං ගිහින් වටින් ගොඩින් ඇහුවා කඩුක්කන් ජෝඩුවක් හදනවා නම් කීයක් විතර යයිද කියලා. ඉහමුල රත් වෙනවා ඒවයි ගණන් හිතුවා. රංකාරයෝ අපිව මරන් කන්න හදනවා. ඉතින් දෙයනේ අපේ දරුවගේ කනට දැන් කඩුක්කන් දාන වයසත් පහ වෙලා නෙව. මට බැරිද කඩුක්කමක් හදලා මගේ පුතාගේ කනට දාන්න? මේ තලන්නේ ඒක තමයි. දරුවටවත් වියදම් නොකරන පුතා මොන එකකට පොඩි බඳිනවද මන්ද? හරි එකක් නම් හරි. මේ ලස්සන බලන්න එපාය. දිලිසෙන්නේ හරියට රංකරුවෙක් හදපුවා වගේමයි. අනේ වාසනාව. ඉටි රූපයක් වගේ ඉන්න දරු පැටියගේ කනට වැටෙනවා එහෙනම් කොහොම හරි රන් කඩුක්ක. පුතා මගේ පුතා සෙවන් නුවර 40 කිලක් පමණ වස්තු ඇති ධනවත් අධිමන පුප්පකගේ ලෝභකමට ඔහුගේ බිරිඳත් දැන් අවනත විය යුතුයි. තම ලස්සන පුත්කවරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනුයේ ඒ අනුවයි. මසුරුකම නිසා අයියෝ මේක හරිම කැතයිනේ. තාත්තමාව